හැබැයි බැංකු මැනේජර් නැගිටලා යනවා හාමුදුරුවෝ වෙනකොට. මෙහෙමයි ඒකෙදී ඔය ගැන අපිට ඒක සිද්ධිය සම්බන්ධව කමෙන්ට් කරනවා. නමුත් ඒකට තියෙනවා පැහැදිලි ක්‍රමවේදයක්. එහෙම වංචාවක් තියලා දෙනවා. අපේ FCRD එකට පැමිණිල්ලක් විදියට ස්වාමීන් වහන්සේට දැනුම් දෙන්න පුළුවන්. සෝෂල් මීඩියා එකේ ගියා කියන එකම දැන් ඔබතුමාම කිව්වනේ දැන් සෝෂල් මීඩියා අනේ හැම එකම අපිට අරගෙන ක්‍රියා කරන්න බෑ. අපි මේක ඇත්තද බොරුද කියන එක. එතකොට නොදැනුවත්වම කරන්නේ OTP එක අර වංචාකාරයත් එක්ක වංචාකාරයට මේ පුද්ගලයා ලබා දෙනවා. ඔන්ලයින් වංචා ගැන අපි දන්නවනේ අර අපි tempatu වෙන අය අදිනවා අපේ ගිණුම් වලින් නොයෙකුත් වංචා තියෙනවා. ඒතර මම අහන්නේ දැන් යම් කිසි කෙනෙක් තමන්ගේ ඉතුරු කිරීම ගිණුම ඔන්ලයින් ෆැසිලිටි එක අරගෙන නැත්නම් ඔන්ලයින් ක්‍රමයට ගනුදෙනු කරන පහසුකම අරගෙන නැත්නම් පාස්පෝර්ත විතරයි නම් තියෙන්නේ. ඒ අයගේ ගිණුමෙන් කවුරු හරි සල්ලි ඇද්දොත් ඒක මේ ගිණුම හිමියාගේ වරදක්ද බැංකුව ඒකට වග කියන්න ඕනද? මොකද මම මේක විශේෂයෙන් අහන්නේ අර අම්පිටියේ සුමන රතන හාමුදුරුවෝගේ ලක්ෂ 2යි ගානක මුදල් මහජන බැංකුවේ මඩ කලපුවේ දාලා ඒක විමසන්න ගියාම මැනේජර් නැගිටලා යනවා සිකියුරිටි එක ඇවිල්ලා තමයි උත්තර දෙන්නේ. ඒතකොට දැන් ගනුදෙනුකාරයෙක්ගේ ප්‍රශ්නයකට සිකියුරිටි එකට පුළුවන් ද උත්තර දෙන්න ගනුදෙනුකාරයෙක්ගේ ප්‍රශ්නයකට. එතකොට ඒකෙදි මේ හාමුදුරුවෝ කියන්නේ මම පාස්පෝර්ත විතරයි මට තියෙන්නේ. මම සල්ලි දාලා තියෙන 2 ලක්ෂ ගාණක් පාස්පෝර්ත තියෙනවා. නමුත් ඔන්ලයින් ෆැසිලිටි එක මම අරන් නැහැ. ඔන්ලයින් කිසිම ගනුදෙනු කරන්න පහසුකමක් කරන්නේ නැහැ. ඉතින් ලක්ෂ 2යි ගාණක් ඒ හාමුදුරන්ගේ සල්ලි අරගෙන තියෙන. ඉතින් ඔන්ලයින් වංචාවක් වෙන්න පුළුවන් ඒක. හැබැයි බැංකු මැනේජර් නැගිටලා යනවා හාමුදුරුවෝ වෙනකොට. මෙහෙමයි ඒකෙදී ඔය ගැන අපිට ඒක සිද්ධිය සම්බන්ධව කමෙන්ට් කරනවා. නමුත් ඒකට තියෙනවා පැහැදිලි ක්‍රමවේදයක්. එහෙම වංචාවක් තියලා දෙනවා. අපේ FCRD එකට පැමිණිල්ලක් විදියට එතුමාට ස්වාමීන් වහන්සේට දැනුම් දෙන්න පුළුවන්. මම දන්නේ ඒක දැනුම් දීලා තියෙනවද කියලා. අපි මම දන්න විදිහට එහෙම නැත්නම් ඒක පැහැදිලිව පේන වංචාවක් නම් පොලිසියට ගිහිල්ලා ඒ සම්බන්ධ කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒ දැන් ඔය මීඩියා එකේ යන දෙයක් බලාගෙන මම හිතන්නේ අපිට ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රමවේද තියෙනවා. ඒ ගැන ගිහිල්ලා කාටද දැනුම් දෙන්න ඕන අපිට දැනුම් දෙන්න පුළුවන් මහ බැංකුවට. නැත්නම් ඒ තියෙන නීති ක්‍රියාත්මක කරන දැනුම් දෙන්න පුළුවන්. ඒ අනුව ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒක අර සෝෂල් මීඩියා එකේ ගියා කියන එකම දැන් ඔබතුමාම කිව්වනේ දැන් සෝෂල් මීඩියා අනේ හැම එකම අපිට අරගෙන ක්‍රියා කරන්න බෑ. අපි මේක ඇත්තද බොරුද කියන එක ඒ වික්ටිම වෙච්ච පුද්ගලයාගේ පැමිණිල්ලක් විදියට ආවොත් අපි අනිවාර්යයෙන් මේක හොස්සා බලනවා. අධිපතිතුමා කියන්නේ උන්වහන්සේ සමහරට ওই මූල්‍ය පාරිභෝගික සමද්දා දෙපාර්තමේන්තුව ගැන නොදන්නව වෙන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ දන්නේ Taman තැම්පත් කරපු බැංකුවේ මැනේජර් හම්බෙලා Tamanගේ ප්‍රශ්න කියන්න. හැබැයි මැනේජර් හාමුදුරුවනකට පිටවෙත ගියාම සිකියුරිටි එක ගනුදෙනුකාර ප්‍රශ්න ගැන තැම්පතු ගැන සිකියුරිටි එකට පුළුවන් ද ගනුදෙනුකාරකට මෙහෙම එතන වෙච්ච සිද්ධිය ගැන පැහැදිලිව දන්නේ නැතුව ඒ ගැන මම හිතන්නේ අපි ඒ ගැන කමෙන්ට් කරන එක දැන් ඔබ තියෙන මගින් විදිහට ඒ බැංකුවේ කොහොමද උනේ කියන එක ගැන ඔබතුමා කියන්නේ ඔහොමම නම් මම හිතන්නේ බැංකුවක ඒ ක්‍රියා කරන ආකාරය වැරදි සිකියුරිටි කරනවා කියන බැංකුව ආරක්ෂා කිරීම මිසක ගණදුකාරවත් එක්ක ගණන් කරන්න වෙන්නේ. ඉතින් ඒක කොහොමද උනේ කියන එක මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් කරන එක තමයි කාරණේක ඉල්ලා සිටින. එතකොට ඒ ගැන අපිට පැමිණිලි කරන්න. එතකොට අපි ඒක සාපන්න පුළුවන්. අධිපතිතුමා පොදුවේ කියන්නේ ඒක උදාහරණයක් විතරයි. පොදුවේ ඔය වගේ මුදල් ඇදලා තියෙන ඕන තරම්. එතකොට දැන් අපි හිතමු මගේ තැම්පතු ගිණුමක් තියෙනවා පාස්පෝර්ට් පොත විතරයි මම ඔන්ලයින් ෆැසිලිටි එක අරගන්න නැතුව මගේ ගිණුමෙන් සල්ලි ඇද්දොත් එහෙම ඒක අනිවාර්යයෙන් වංචාවක්. බැංකුව වලින් කරන වංචාවක්. ඒ කියන්නේ බැංකුවේ තමන්ගේ පාස්පෝර්ටයේ තියෙන මුදල් බැංකුවේ තියෙන මුදල් නැති වුණා නම් ඒක බැංකුවක් කියන්න ඕනේ. එහෙම පෙන්වන්න ඕන කොහොමද ගණදුන්කරුවෙක් ඇවිල්ලා මේකක් අස්සම් කරලා මුදල් ගත්තද පාස්පෝර්ටේ. පාස්පෝර්ට් එක ඇවිල්ලා බැංකුවේ මුදල් ගන්න ඕනේ. ඒතර ඒ සාක්ෂි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ගණන් හිමියට අයිතියක් තියෙනවා. මේ මුදල් නැවත එහෙම වංචා මේ ඉතිහාසයේ ඕනතරම් වාර්තාවලක් තියෙනවා ක්‍රියාත්මක කරලාක් තියෙනවා වංචාම සංසන්දනය කරලාක් තියෙනවා අනු ගණදුන්කරුව නැවත මුදල් ලබාගෙනක් තියෙනවා. ඒ ක්‍රමවේදයක් තියෙනවා පැහැදිලිව. එහෙම කරන්න බෑ. මොකද එහෙම වුණොත් එන්නේ බැංකුවක් පිළිබඳ විශ්වාසයක් නැති වෙනවනේ. තමන්ගේ ගිණුමේ තියෙන මුදල් මේ ඔන්ලයින් සම්බන්ධයක් නැහැ ඔබතුමා කියන එකට. ඒක තමන් ඔව් ඒක තමයි දැන් මැනේජර් පැහැදිලි කරලා දෙන්නේ නැතුව මැනේජර් නැගිටලා යන සිකියුරිටි එක ඇවිල්ලා උත්තර දෙන්නේ. ඔව් නෑ ඒ සිද්ධිය නෑ ප්‍රශ්න දෙකක් එතෙන්දි මම හිතන්නේ අපි අර බැංකුව වසන්ත මොනවද කියන්නේ? පේමන්ට් සෙටල්මන්ට් සම්බන්ධ. පොඩ්ඩක් එතන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ශාන් කියපු ප්‍රශ්නෙට අපි හිතමු පාස්පෝර්ට් විතරයි තියෙන්නේ කියලා. දැන් එතුමා ඔන්ලයින් හැටියට සම්බන්ධ නොවී තියෙන පුළුවන්. නමුත්
එතුමාට මොකක් හරි කොහිදී හරි කෝල් එකක් ලැබිලා ඇති ඔබට ආයෝජනයක් තියෙනවා නැත්නම් ඔබට තෑගි පාර්සලයක් ලැබිලා තියෙනවා එහෙමත් නැත්නම් එතුමාගේ මොකක් හරි ආධාරයක් උපකාරයක් ඉල්ලලා ගිණුම් අංකය සහ දුරකථන අංකය දීලා තියෙන්න පුළුවන්. එතකොට වෙන්නේ වංචාකාරයෙක් අර අහිංසක පුද්ගලයාට කතා කරලා ඔබට මම රුපියල් මේ කිසියම් තෑග්ගක් දෙන්නම් මෙන්න මේ ප්‍රමාණය මගේ ගිණුමට දාන්න කියලා දෙන්න පුළුවන් නැත්නම් ඔබට නම්බරයක් ඇවිල්ලා ඇති චුට්ටක් මට බලලා කියන්න පුළුවන් කියලා. එතකොට නොදැනුවත්වම කරන්නේ OTP එක අර වංචාකාරයත් එක්ක වංචාකාරයට මේ පුද්ගලයා ලබා දෙනවා. එතකොට මේ OTP එක ලබා දීම තුළින් අර මේ අහිංසක පුද්ගලයාගේ ගිණුමට access එක එහෙම නැත්නම් ප්‍රවේශය ලබා ගන්න අර වංචාකරුට හැකි වෙනවා. එහෙම කරලා තමයි ඔය ගොඩක් වෙලාවට අරගෙන තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි අධ්‍යයනය කරලා තියෙන දේවල් බැලුවහම හැමතිස්සෙම කොතනදී හරි මේ අගතියටපත් වෙච්ච පුද්ගලයෝ තමන්ගේ OTP එක ෂෙයා කරලා තියෙනවා, ගිණුම් අංකය ෂෙයා කරලා තියෙනවා. එහෙම නැති අවස්ථාවල් වලදී අර ඔබ මුලින්ම කියපු ආකාරයේ වංචාවල් අපිට වාර්තා වෙලා නැහැ මේ වෙද්දී. දැන් ඒක පැහැදිලි කර දෙන්නේ නැතුව මැනේජර් නැගිටලා ගිහිල්ලා සිකියුරිටි එකෙන් උත්තර දෙන්නේ. ඒක පැමිණිලි කරන්න ඕනේ බැංකුවට මම හිතන්නේ මුලින්ම අදාළ බැංකුවේ කළමනාකරණය නියාමනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවනේ. ඒතර බැංකු මැනේජර් කෙනෙක් මගේ පාස්පෝර්ටයේ තැන්පතුව ගැන පැහැදිලි කරගන්න යනකොට අපිට වාර්තා කරන්න නැති දේවල් අපිට ගිහිල්ලා කරන්න අමාරුයි. මොකද කවුරු හරි කෙනෙක් එක්ක කස්ටමර් එහෙම නැත්නම් බැංකුව වාර්තා කරන්න ඕනේ ඒක. එහෙම කරොත් තමයි අපිට ඒ කියන්නේ අපිට පරීක්ෂණ මැදිහත් වෙන්න පුළුවන්. නැත්නම් ඒක බැංකුව අනිවාර්යයෙන්ම බැංකුව පැත්තෙන් මම හිතන්නේ ලොකුම රෙපියුටේෂන් ඩැමේජ් එක බැංකුවට එහෙම එකක් බැංකුවල වෙනවනේ. ඒක පළවෙනි වක්කීම තියෙන බැංකුවට දැකුණා නම් ඒ ගැන විශ්ලේෂණයක් කරලා බලලා ඒ අවශ්‍ය කරන ප්‍රතික්‍රම කරලා ඒ ගැන සම්බන්ධයෙන් ජනතාවට දැනුම් දෙන්නත් ඕන තැන්පත් කරුවන්ට. අත වශයෙන්ම අර මූල්‍ය පාරිභෝගික සමතා දෙපාර්තමේන්තුව ගැන ප්‍රචලිත කරන්නේ ඒකේ හොට්ලයින් එක ප්‍රචලිත කරන මාධ්‍ය විදියට අපි කටයුතු කරනවා. නමුත් මහ ජනතාව තාම මේ ගැන දැනුවත් නැහැ. මහ බැංකුවට දැනුවත් කරන්න. මේ ඒකයි වැඩේලා තියෙන ඕන් කරන්නේ බැංකුවේ මැනේජර් කියලා පැමිණිලි කිරීම. ඒක අර සෝෂල් මීඩියා එකේ ගියා කියන එකම දැන් ඔබතුමාම කිව්වනේ දැන් සෝෂල් මීඩියා අනේ හැම එකම අපිට අරගෙන ක්‍රියා කරන්න බෑ. අපි මේක ඇත්තද බොරුද කියන එක ඒ වික්ටිම වෙච්ච පුද්ගලයාගේ පැමිණිල්ලක් විදියට ආවොත් අපි අනිවාර්යයෙන් මේක හොයලා බලනවා.